මං කලින් කියලා තියෙනවා මං හිතන විදිහට ගිය අවුරුද්ද ඇනිමේ ෆිල්ම්ස් වල තිබ්බ හොඳම අවුරුදු වලින් එකක් කියලා. මොකද ගිය අවුරුද්දේ එන්න පුළුවන් හොඳම ඇනිමේ ෆිල්ම් එකක් දෙකක් නෙවෙයි තුනක්ම ආවා. Now මං 100 meters ගැන වෙනම වෙලාවක කතා කරන්නම්. It let's be real Demon Slayer සහ Chainsaw Man තමයි ගොඩක් කට්ටිය එනකම් බලන් හිටියේ. Especially Demon Slayer. I mean හැමෝම බලාපොරොත්තු වුණා Demon Slayer ෆිල්ම් එක හොඳ වෙයි කියලා. Hell මේ Infinity Castle arc එක මංගා ෆෑන්ස්ලා හයිප් කරේ අවුරුදු ගානක් ඉඳන්. ඉතින් Ufotable ලගේ පට ඇනිමේෂන් එක මේ ෆිල්ම් එක මේ තරම්ම ප්‍රසිද්ධ සාර්ථක සහ හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හැමෝම වගේ දැනගෙන හිටියා. ඒත් මං පුදුමුනේ Demon Slayer කොච්චර හොඳද කියලා නෙවෙයි. මං පුදුමුනේ කොහෙටවත් නැතුව Race arc එක මෙච්චර හොඳ වුණේ. ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ දවස් කිහිපයක් ගියාට පස්සේ My Anime List එකේ number 1 rating ගත්ත ෆිල්ම් එක වුණා. A Silent Voice pass කරමින් අවුරුදු 9කට පස්සේ තමයි ඒ තැන වෙන ෆිල්ම් එකක් ගත්තේ. Box office අතින් මිලියන 100ක් පාස් කරා සහ ගොඩක් අය හැමෝම නෙවෙයි ප්ලීස් මාව මරන්න එපා කියන විදිහට Demon Slayerටත් වඩා හොඳ මේ වෙද්දී ආපු හොඳම anime ෆිල්ම් වලින් එකක් කියලා කියනවා. Which is shocking මොකද හැම anime fan කෙනෙක්ම වගේම මේ ෆිල්ම් එක එන්න කලින් සමහර අය නම් තාමත් කියන්නේ මේ show එක වැඩ කර නැති ගුණ show එකක් කියලා. Well, ඔයාලා සමහරක් අය හිතනවා ඇති මොකද්ද ගුණ show එකක් කියන්නේ කියලා. Well, ඒ කියන්නේ ඒ show එක කට්ටිය බලන්නේ ඒකේ තියෙන කතාව නිසා නෙවෙයි, ඒකේ තියෙන plot නිසා නෙවෙයි, characters නිසා නෙවෙයි, ඒකේ තියෙන වෙන දේවල් නිසා. ඔයාලා දන්නවනේ මොනවද කියලා. Well, ඒ Chainsaw Man එකට එහෙම කියන්නේ. Well, ඒකට අපි පොඩ්ඩක් Denji show එකේ ප්‍රධාන චරිතය එයා කරන දේවල් කරන හේතුව පොඩ්ඩක් බලමු. වෙන shonen anime වල ගොඩක් වෙලාවට ප්‍රධාන චරිතය එයා කරන දේවල් කරන්නේ ලෝකෙ බේරගන්න, ලෝකෙ ආරක්ෂා කරන්න. එයා වෙන හේතුවකින් පටන් ගන්න වෙන්න පුළුවන්. ඒත් හැමතිස්සෙම වගේ නවතින්නේ අර වගේ goal. Don't trust me? Look, Yuji එයා කරන දේවල් කරන්න පටන් ගන්න එයාට වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ දැන් එයා හදන්නේ ලෝකෙ බේරගන්න කෙන්ජාකුගෙන්. Tanjiro එයා කරන දේවල් කරන්න පටන් ගත්තේ එයාගේ නංගිව normal මිනිහෙක් කරන්න. ඒ දැන් එයා demons මරන්නේ ලෝකෙ බේරගන්න. Light එයා කරපු දේවල් කරේ ලෝකෙ බේරගන්න. Sanjunu පටන් ගත්තේ එයාගේ අම්මව බේරගන්න කියලා. දැන් එයා ලෝකෙ බේරගන්නවා. මං කියන් try කරන්නේ anime characters අපිට පෙන්නනවා ඔයා කොච්චර personal දෙයකින් දෙයක් කරන්න පටන් ගත්තත් ඒක හරහා ලෝකෙට සහ වෙනත් අයට හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. ඔයාට වෙන්න පුළුවන් හොඳම පුද්ගලයා වෙන්න කියලා පෙන්නනවා. ඔයා ගැන විතරක් නෙවෙයි අනිත් අය ගැනත් හැමතිස්සෙම හිතන්න කියලා පෙන්නනවා. Yuji එයාගේ සියා වෙනුවෙන් ලෝකෙ බේරගන්නවා. Tanjiro එයාගේ නංගි වෙනුවෙන් ලෝකෙ බේරගන්නවා. Sanjunu එයාගේ අම්මා වෙනුවෙන් ලෝකෙ බේරගන්නවා. So of course Denji එයාගේ මල්ලි නිසා ලෝකෙ බේරගන්නවා. මගෙත් එක්ක පවුල් කණ්ඩ කැමති කෙල්ලෙක් ඉන්නවා නවරේ. ඔයා Chainsaw Man බලන්න නැත්නම් මං ජෝක් එකක් නෙවෙයි කියන්නේ. Yes, Denji එයා කරන දේවල් කරන්නේ එයාගේ crush එක වෙච්ච Makima එක්ක නිදාගන්න. සහ සමහර කට්ටිය මේක දැකලා හිතනවා ඇති ඊයා මොකද ඒක motive එකක් යා what the fuck is that? සහ සමහර අය මේක දැකලා හිතනවා ඇති oh my god. I mean ඔයාට Denjiට බයින්න පුළුවන්ද? බලන්න Makima දිහා. බලන්න එයා කොච්චර ලස්සනද කියලා. එයා ගැන වැඩි විස්තර දැනගන්න කලින් well කොහොම හරි මේ හේතුව නිසා Chainsaw Man එකේ ඉන්න ගොඩක් ගෑනු ළමයි මෙයාව පාවිච්චි කරනවා. කොහොමද පාවිච්චි කරන්නේ? එයාලව දේවල් කරගන්නවා එයාට දේවල් දීලා. දේවල් දීලා කියද්දි මං කියන්නේ sexual විදිහකින් දේවල් දීලා. ඒක නිසා ගොඩක් අමුතු scenes Chainsaw Man එකේ තියෙනවා. අන්න ඒක නිසාම මේ show එකට ගොඩක් නරක නාමයක් හම්බුණා. සහ තව දේවල් නිසා ඒත් ප්‍රධාන සහ මම මෙතනදී රගන්න යන්නේ නෑ මං ඒ දවස්වල ඉඳන් ෂෝ එක වර්ණනා කරා කියලා. මොකද මං උනත් මේ ෂෝ එක ගැන හිතුවේ ගොඩක් හොඳ කතාවක්, ලෝකයක් සහ ඇනිමේෂන් තියෙන ඒත් ගොඩක් අමුතු සීන්ස් තියෙන ෂෝ එකක් කියලා. හැබැයි Race arc එක බැලුවට පස්සේ මගේ මතේ තනිකරම වෙනස් වුණා. මගේ මතේ ඒ සීන්ස් තිබ්බේ හේතුවක් මත. ඇනිමේ වල මාරම විදිහට ෆෑන් සර්විස් සීන්ස් to a point ඔයා ගොඩක් ඇනිමේ බලන කෙනෙක් නම් ඔයාට ඒක ගානක්වත් නැහැ. මොකද ඔයා බොහෝ දුරට මේ වගේ සීන්ස් ගොඩක් ඇනිමේ වල දැකලා තියෙන නිසා. Chainsaw Man මාරම හොඳට කරන්නේ එයාලා ඒ ෆෑන් සර්විස් වල තියෙන absurdity එකට මාරම හොඳට ප්ලේ කරනවා. ඉතින් ෂෝ එකේ මේ මාරම over the top මාරම detail ෆෑන් සර්විස් සීන්ස් එද්දී ඒකේ absurdity එක නිසා ඔයාට තනිකරම ගානක් කියන්නේ නැහැ. Denji කියන්නේ අවුරුදු 16ක ළමයෙක් කියලා. සහ මේ කෙල්ලෝ මෙයාට කරන දේවල් නීති විරෝධී කියලා. සහ Race එකක් ඒක මාරම හොඳට පෙන්නනවා. මේ ෆිල්ම් එක නිසා ඔයා Denjiව වෙනම විදිහකින් දකිනවා. Denji නිකම්ම කෙල්ලෝ පිටපස්සෙන් යන හෝනි කොල්ලෙක් නෙවෙයි. එයා පොඩි කාලේ ඉඳන් අපයෝජනෙට ලක් වෙච්ච බිදිච්ච චරිතයක් කියලා. මං කියන්න උත්සාහ කරන්නේ Race එකක් එක පට්ට. මේ හේතුන් නිසා සහ තව ගොඩක් හේතු නිසා Race එකක් කියන්නේ දැන් මගේ favorite films වලින් එකක්. මං Chainsaw Man series එක දිහා බලපු විදිහ තනිකරෙන්ම මේ ෆිල්ම් එක වෙනස් කරා. සහ මේ ෆිල්ම් එක මම ළඟදී බලද්දිත් මට මේ ෆිල්ම් එකට තිබ්බ ආසාව තවත් වැඩි වෙච්ච එක විතරයි උනේ. ඒක නිසා මට මේ ගැන කතා කරන්න ඕනලා තිබ්බා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මං දැනටමත් මේ ෆිල්ම් එක ගැන දෙපාරක් කතා කරා. එකපාරක් මේ ෆිල්ම් එක රිලීස් වෙච්ච දවස්වල මං කරපු රිවිව් එකෙන් සහ of course 2025 හොඳම ඇනිමේ ගැන කරපු වීඩියෝ එකේදී. ඒක නිසා මේ ගැන ආයෙ කතා කළා තේරුවක් නැහැ.
but මේ ෆිල්ම් එක මං ආය බලද්දිත් එක සීන් එකක් කැපිලා පෙනුණා. සීන් එකක් මං කලින් වීඩියෝස් වලදී කතා කරේ නෑ මොකද මට ඒක ගැන කතා කරන්න හරියට වචන තිබ්බේ නෑ. and of course මං කතා කරන්නේ රොයිස් ආකිගේ තිබ්බ pool scene එක ගැන. මේ වෙද්දි මං anime එක දැක්ක ලස්සන scenes වලින් එකක්. හැබැයි මම මේ scene එක ගැන කවදාවත් හරියට කතා කරේ නෑ සහ මං හිතුවා දැන් මේ වීඩියෝ එකෙන් අඩුම ඒක ගැන හරියට කතා කරන්න කියලා. ඇයි මේ scene එකට මෙච්චර මිනිස්සු මාරු විදියට කැමති? ඇයි මේ scene එකට මම මෙච්චර කැමති? හැබැයි ඒ ගැන කතා කරන්න අපිට ෆිල්ම් එකේ මුල් ටිකේ දුන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් දැනගන්න වෙනවා. ෆිල්ම් එක පටන් ගන්නේ ෂෝ එක හරියටම ඉවරුණාට පස්සේ. So of course දෙන්ජි තාමත් මකිමට වහ වැටලා ඉන්නේ. ඒත් එකපාරටම කොහෙවත් නැතුව එයාට මේ random girl කෙනෙක් හම්බෙනවා. රේසි කියලා. මේ girl special. මොකද සාමාන්‍යයෙන් දෙන්ජි තමා වෙන කෙල්ල පිටිපස්සෙන් යන්නේ. හැබැයි මේ පාර රේසි තමා එයා පිටිපස්සෙන් ඉන්නේ. සහ මේක එයාගේ world view එක තනිකරම වෙනස් කරනවා. මෙයාට හිතාගන්න බෑ කෙල්ලෙක් ඇත්තටම මෙයාට කැමැත්තක් පෙන්නනවා කියලා. I mean අපි ෆිල්ම් එක බලන කට්ටිය හැටියට අපි දන්නවා රේසි කරන්නේ මෙතන දෙන්ජිට උගුල කටවන එක කියලා. සහ ඩෙන්ජි මේ ගැන දන්නේ නැහැ සහ මෝඩෙක් වගේ ඌත් ගිහිලා ඒ උගුලට අහු වෙනවා. සහ මේක බොරු වගේ නෙවෙයි මොකද ඇත්ත ජීවිතේ උනත් අවුරුදු 15ක 16ක කොල්ලෙක්ට එක වර්ණනාවක් කරත් ඇති ඒ කොල්ලට එයාගේ ඔළුව ඇතුලේ ඒ දෙන්නගේ අනාගතය මවා ගන්න. සහ රේසි ඩෙන්ජි කතා කරද්දී රේසි සහ අපි දැනගන්නවා ඩෙන්ජි අවුරුදු 16ක කොල්ලෙක් වුණාට එයාට ලියන්න කියන්න හරියට බෑ කියලා. කොටින්ම කියනවා නම් එයා ඉස්කෝලේකටවත් ගිහිල්ලා නැහැ කියලා. ඉතින් රේසිට පොඩ්ඩක් දුක හිතෙනවා මේක ගැන අහලා. ඉතින් එයා ප්ලෑන් කරනවා ඩෙන්ජි එක්ක ඉස්කෝලේට හොරෙන් යන්න. මාරය. Now again අපි දන්නවා රේසි try කරන්නේ ඩෙන්ජිව මරන්න කියලා. මොකද එයාව රෂියන් ගවර්න්මන්ට් එකෙන් එවලා තියෙන්නේ ඩෙන්ජිගේ චේන්සෝ හදවත අරගෙන ආයෙ එන්න කියලා. සහ මේක පට්ට හොද plan එකක්. මොකද මහරෑ ඒ දින තනියෙන් ඉන්නේ. එතකොට රේසිට ඩෙන්ජිට ලං වෙන්න පුළුවන් සහ ඊට පස්සේ එයාව මරලා හරි කොහොම හරි කරලා එයාගේ චේන්සෝ හදවත ගන්න පුළුවන්. So කොහොමද එයා ඩෙන්ජිට ලං වෙන්නේ? ඩෙන්ජිගේ අවදාන විනාශ කරන්නේ? Of course අර big ass කියන එක කොහොමද ලියන්නේ කියලා උගන්නලා. Damn boy, he's sick! Now මේ scene එක funny වුණාට මේ scene එකේ මම මාරම ආස dialogue exchange එකක් වෙනවා. You're just 16 years old. You're still a kid. Normally someone your age would be studying for exams, joining school clubs, hanging out with friends. But not you. You kill devils and constantly put your life on the line. And what about public safety? Is it really a good place? Of course මං කලින් කිව්වා වගේ අපි දන්නවා ෆිල්ම් එක බැලුවට පස්සේ රේසි කියන්නේ සෝවියට් ගවර්න්මන්ට් එකෙන් එවපු ඇසසින් කෙනෙක් කියලා. එයාව පොඩි කාලේ ඉඳන්ම හදලා තියෙන්නේ මිනිස්සුන්ව මරන්න. ඒක නිසා රේසිරත් ඩෙන්ජි වගේම ළමා කාලයක් හරියට තිබ්බේ නැහැ. So එයා ඩෙන්ජින් අහපුවම ඔයාට අවුලක් නැද්ද කියලා ඔයාට ඉස්කෝලේ යන්න බැරි වෙන එක ගැන ඔයාට යාළුවෙක් කාලය ගත කරන්න බැරි වෙන එක ගැන ඔයාට සාමාන්‍ය ළමයෙක් වගේ ජීවත් වෙන්න බැරි වෙන එක ගැන ඔයාට අවුලක් නැද්ද කියලා ඩෙන්ජින් අහද්දී එයා ඒක ඩෙන්ජින් විතරක් නෙවෙයි අහන්නේ. එයාගෙන්මයි ඒක අහන්නේ. ඇයි මම මේ මිනිස්සු මරන්න ඕනේ? ඇයි මං ගවර්න්මන්ට් එකක් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ? ඇයි මට සාමාන්‍ය ළමයෙක් වගේ ජීවත් වෙන්න බැරි කියලා. සහ ඩෙන්ජි මේක ඇහුවට පස්සේ එයා කියනවා යා මට ඒක අවුලක් නෑ කියලා. මොකද ඇත්තටම යාලා හොද කට්ටයක්. මොකද මට යාලා කණ්ඩ දෙනවා මට නිදා ගන්න දෙනවා කියලා. එයා හිතන්නේ මේ මිනිස්සු හොද කට්ටයක් කියලා. මොකද එයාට කණ්ඩ දෙන නිසා, එයාට නිදා ගන්න දෙන නිසා, එයාට සාමාන්‍ය මිනිහෙක් වගේ ජීවත් වෙන්න දෙන නිසා. So of course රේසි එයාට පෙන්නන්න try කරනවා ඒක කොච්චර අවුල්ද කියලා. එයාව මේ කට්ටිය අතින් අපයෝජන ලක් වෙනවා කියලා. මොකද මේ දේවල් සාමාන්‍ය මිනිහට තියෙන්න ඕන දේවල් කියලා. හැබැයි ඩෙන්ජි ඒ ගැන වැඩි හිතන්න යන්නේ නැහැ. මොකද ඩෙන්ජිට සාමාන්‍ය මිනිහෙක් වගේ ජීවත් වෙන එක ගැන එයා පොඩි කාලේ ඉඳන්ම හීන දැකපු දෙයක්. So එයාට මේ chance එක නැති කරගන්න ඕනේ නැහැ. ඒක නිසා ඒ ගැන වැඩි හිතන්න යන්නේ නැහැ. ඩෙන්ජිම තේරුම් ගන්න නැහැ එයාගෙන් අහිතු විදිහට ප්‍රයෝජන ගන්නවා කියලා. ඩෙන්ජි කියන්නේ වැඩ කරන්නේ නැති සිස්ටම් එකකින් විනාශ වෙලා ඒක ප්‍රතිඵලයක් විදිහට ආය පාරක් ඒ සිස්ටම් එකට වැටිලා විනාශ වෙන අසරණ ළමෙක්. මං ගොඩක් ආසයි ෆිල්ම් එකේ එදිනදා ජීවිතයේදී අපයෝජන ලක් වෙන ඩෙන්ජි වගේ මිනිස්සු පෙන්වන විදිහට. මොකද ඒ වගේ අයට එයාලා පාවිච්චි වෙනවා කියන අදහස එයාලගේ ඔළුවට යන්නේ නැහැ. මොකද එයාලා ඊට වඩා අවධානය දෙන්නේ කොහොම හරි කරලා එයාලගේ ජීවිතය ගෙනියන්න. මේ අසාධාරණ ලෝකයේ කොයි විදිහකින් හරි ජීවත් වෙන්න. Anyway මේක ඇහුවට පස්සේ රේසි හිතනවා ඩෙන්ජිව පූල් එකට ගෙනියන්න. ඇයි? මන් දන්නේ නැහැ සීනි බෝල දෙන්න වෙන්නේ නැති. You know මට මතකයි මම පොඩි කාලේ මගේ යාළුවෙක් හිටියා. එයාට අංකල් කෙනෙක් කිව්වා "ඒ පුතා අපේ පූල් එක ගාවට යමු මං ඔයාට සීනි බෝල දෙන්නම්" කියලා. ඉතින් මගේ යාළුවත් ගියා ඊට පස්සේ මම පොරව දැක්කේ නැහැ. ඊළඟ දවසේ තමයි පොර ඉස්කෝලේට ආවේ නැහැ. මොකක්ද දන්නේ පොරට උනේ. Anyway පූල් එක ගාවට ගියාට පස්සේ තමයි අපි තේරුම් ගන්නේ රේසි දෙන්න යන්නේ වෙන විදිය සීනි බෝල ටිකක්. I'll let my actions speak louder than words. I'm coming for you, boy.
and I'm coming hard. Now මේ scene එක මාර funny. I mean ඩෙන්ජියාගේ ජීවිත කාලේ පළවෙනි වතාවට ගෑනු ළමයෙක් ඇදුන් නැතුව දකින එකේ reaction එක alone funny. ඒත් කොහෙටවත් නැතුව ඒක එකපාරටම ඩෙන්ජි ඇදුන් නැති shot එකකට කපන එක just cherry on top. So මේ scene එක වෙද්දි මං හිටපු film hall එකම hina වුණා. සහ ඒ මදි නම් රේස් එක කොහෙටවත් නැතුව funny හෙන්ටයි වචන කියන්න ගන්නවා. ඩෙන්ජිගේ මොලේ ඇතුලේ brain rot වෙන්න ගන්නවා. මට පුදුමුට කාඩ් එක crash එකක් හැදලා මැරිච්ච නැති එක විතරයි. ඒත් එක පාටම හැම දෙයක්ම නැති වෙන්න ගන්නවා. ඩෙන්ජි එක පාටම කෑ ගහගෙන පූල් එක දිහාට දුවන්න ගන්නවා. ඒකම බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකයි රේස් එක කටහඬයි නතර වෙන්න ගන්නවා. මුළු ෆිල්ම් හෝල් එකම එක පාටම නිශ්ශබ්ද වෙන්න ගන්නවා. සහ ඩෙන්ජි වේගෙන් උඩට පැනනට පස්සේ මට දැනුනේ හරියට වෙලාව පොඩි වෙලාවකට නතර වුණා වගේ කියලා. සහ ඊට පස්සේ මගේ ඉස්සරහා ප්ලේ වුණේ මම මගේ ජීවිත කාලේ බලපු ලස්සනම සීන්ස් වලින් එකක්. ඔයාට ඉන්නව ළමයි දෙන්නේ. එයාලගේ ජීවිත කාලේ පුරාවටම කෙනෙක් අතින් නැත්තම් ආයතනයක් අතින් අපයෝජන ලක් වෙච්ච. එයාලටම කියලා ළමා කාලයක් තිබ්බේ නැති. එයාලටම කියලා ජීවිතයක් තිබ්බේ නැති. එයාලගේ ජීවිතේ පළවෙනි වතාවට ඇත්තටම එයාලගේ ජීවිතේ එන්ජොයි කරනවා. එයාලට ඩෙවිල්ස්ව මරන්න ඕනේ නැත්තම් කවුරු හරි කෙනෙක්ව මරන්න ඕනේ. ඒ කිසි දෙයක් ගැන හිතන්න ඕනේ මේ වෙලාවේ. මේ පොඩි වෙලාවේ පූල් එකක් මැද එයාලට එයාලගේ ජීවිත කාලේ ඕනම කරපු දෙයක් එයාලට හම්බෙනවා. නිදහස. සාමන් හිතන විදිහට මේ සීන් එක වෙනම තැනකට ගෙනියන්නේ කෙන්සුකේ උෂෝගේ මියුසික්. මං හිතන විදිහට කෙන්සුකේ උෂෝ තමයි මේ ජෙනරේෂන් එකේ ඉන්න හොඳම ඇනිමේ කම්පෝසර්ස් ලකින් එක්කෙනෙක්. එයා Silent Voice, Devilman Crybaby, Dan සහ Dangers in My Heart එකට කරපු soundtracks මං හිතන විදිහට ඇනිමේ වල තියෙන හොඳම soundtracks වලින් එකක්. එහෙම තිබිලත් Chainsaw Man එකේ soundtrack එක මං හිතන විදිහට එයා කරපු හොඳම soundtracks වලින් එකක්. Even season 1 එකේ මට ගොඩක් කැපිලා පෙවුනේ කොච්චර හොඳද කියලා මේකේ තියෙන music. කෙන්සුකේ උෂෝ මාරම හොදට කරන්නේ එයා ඒ වෙලාවේ ඒ චරිතවලට හැගෙන හැගීම් අපිට හගවන්න උත්සාහ කරනවා. සහ මං හිතන්නේ ඒක මාරම හොදට රේස් එකකෙත් මේ In the Pool soundtrack එකකින් කරනවා. මට මේ soundtrack එක ඇහෙද්දී මට දැනෙන හැකීම මට හරියට විස්තර කරන්න අමාරුයි. You know like ඔයාගේ ජීවිත කාලේ තිබ්බ හොඳම කාලයක් ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම. සමහර විට ඔයා ඉස්කෝලේ රන් පදක්කමක් දිනන එක. නැත්නම් ඔයාගේ ජීවිත කාලේ ඔයා කැමතිම කෙනා එක්ක ගියපු හොඳම කාලය. නැත්නම් ඔයා යාළුවෙක් එක්ක ගියපු trip එකක්. ඔයා ගොඩක් සතුටෙන් හිතන මොහොතවල්. ඒත් ඒ දේවල් ගැන හිතද්දී ඔයාට ලොකු melancholical හැඟීමක් දැනෙනවා. මොකද ඔයා දන්නවා මේ මොහොතවල් කොච්චර ලස්සන වුණත්, ඔයාට කොච්චර වැදගත් වුණත් ඒක කොතනකදී හරි ඉවර වෙනවා කියලා. සමහර විට ඔයා ඒ දිනපු දේවල් වලින් දැන් වැඩක් නැතුව ඇති. සමහර විට ඔයා කාලය ගත කරපු කෙනා දැන් ඔයා එක්ක නැතුව ඇති. සමහර විට ඔයාට කාලේ නැතුව ඇති ඔයාගේ යාළුවෙක් එක්ක කාලය ගත කරන්න. ඒ හැඟීම් අර සතුට එක්කෙන ගොඩක් දුක්බර හැඟීම් මං හිතන විදිහට In the Pool soundtrack එක මාරම හොඳට එලි දක්වනවා. මොකද රේස් ඒ ඩෙන්ජි දෙන්නම දන්නවා මේ අවස්ථාව කොච්චර ලස්සන වුණත් කොච්චර වැදගත් වුණත් එයාලගේ ජීවිතයට ඒක තා පොඩ්ඩකින් ඉවර වෙනවා කියලා. මොකද හෙල් රේස් දන්නවා එයා තව ටිකකින් ඩෙන්ජිව මරන්න ඕනේ කියලා. ඩෙන්ජි දන්නවා එයාට රේස් එකකින් ඉන්න බෑ කියලා. මේ මොහොත මාරම ලස්සනයි ඒත් also ගොඩක් දුකයි. overall මං හිතන විදිහට මං මගේ ජීවිත කාලේ ඇනිමේ එක දැක්ක ලස්සනම සීන්ස් වලින් එකක්. පූල් සීන් එක ඇත්තටම ගුණ සීන් එකක්. ඇයි ඔය එකට කැමති? ඔයා මහ ගුණ කෙනෙක්. Oh my god, are we seriously doing this? මේ සීන් එක කොච්චර ලස්සන වුණත් කොච්චර impactful වුණත් මං හිතන විදිහට මම මගේ ජීවිත කාලේ දැක්ක ගොබ්බම දේවල් ටිකක් කට්ටියක් කියන්න ගත්තා. ඒ තමා මේ සීන් එක fan service scene එකක් කියලා. First of all එහෙම කියන අයගෙන් මට අහන්න තියෙන්නේ කොහොමද මේ සීන් එක fan service scene එකක් වෙන්නේ කියලා. මොකද මේ සීන් එකේ කොතනකවත් එයාලා රේස්වත් ඩෙන්ජිවත් sexualize කරන්නේ නැහැ. සහ එයාලගෙන් ඔයා ඇහුවොත් එහෙම කොහොමද මේක fan service scene එකක් වෙන්නේ කියලා එයාලා ඔයාට බොහෝ දුරට කියයි ඩෙන්ජි රේසේ ඇදුන් නැතුව ඉන්න නිසා කියලා. He could only have gotten that idea from Benjamin Netanyahu. That's it. Well, ඔයාට එහෙම play කරන්න වෙන නම් let's play with that. Creation of Adam. දෙවිවරයා විසින් Adam එහෙම නැත්නම් පළවෙනි මිනිසට පණ දෙන චිත්‍රය. ඓතිහාසික වශයෙන් ගොඩක් වටින චිත්‍රයක්. ඔයා දෙවිවරයාගේ වටේ බලුවොත් එහෙම ඒක මවකගේ ගැබකට සහ මොළයකට සමාන වෙනවා. ඒකෙන් පේන්නනවා දෙවිවරයා Adamට ජීවිතය දෙන එක විතරක් නෙවෙයි, එයාට විඥානය දෙන එකත්. දෙවිවරයා සහ Adam අතර තියෙන ගෑවි නොගෑවි යන ඇගිලි තුඩු දෙක පෙන්නනවා. දෙවිවරයා සහ මිනිසා අතර තියෙන ගොඩක් ලං ඒත් ඈත් වෙච්ච සම්බන්ධතාවය පෙන්වන්නට. Overall මේ චිත්‍රය masterpiece එකක්.
ඒත් of course අර කට්ටිය කියන විදිහට මේ ආර්ට් එක just ගුණ ආර්ට් එකක් fan service ආර්ට් එකක් මොකද මේකේ ඇඩම් ඉන්නේ ඇදුන් නැතුව Birth of Venus චිත්‍ර අදින විදිහ සහ චිත්‍ර දිහා බලන විදිහ තනිකරම වෙනස් කරපු චිත්‍රයක් හැබැයි again අදාළ වෙන්නේ නැහැ මොකද එයා ඇදුන් නැතුව ඉන්නේ මේක fan service එකක් The Dream හීන දිහා වෙනම විදිහකින් බැලුවා Olympia සහ Nude Maja ඒ කාලේ තිබ්බ traditional views වලින් එළියට පැනලා වෙනස්ම විදිහේ චිත්‍ර කරනවා overall මේ හැම චිත්‍රයක්ම මේ වෙද්දි මතක තියෙන්නේ චිත්‍ර තනිකරයෙන් වෙනස් කරපු මේ විදි තියෙන හොඳම චිත්‍ර විදිහට. හැබැයි of course මේ කියන විදිහට මේවා එකක්වත් ඇත්තටම හොඳ චිත්‍ර නෙවෙයි. ඒවා fan service ගුණ ඒවා, right? Same goes to Greek statues වලට. යාළගේ වීරයන්ව දක්වලා තියෙන statues. Of course ඒ ඔක්කොම fan service ගුණ scenes. Do you see what I'm trying to say? Yes, මට තේරෙනවා. Films, TV shows, especially anime ගොඩක් නිරුවත් බව පාවිච්චි කරන්නේ sexual දේවල් පෙන්වන්න කියලා. Hell, මට අන්තිමේට මතක ප්‍රසිද්ධ ෆිල්ම් එකක් බලුවේ මං ඇත්තටම නිරුවත් සීන් එකක් තියෙන හැබැයි ඒක sexual විදිහකින් පාවිච්චි කරන්නේ නැති is Blade Runner 2049. ඒකේ ෆිල්ම් එකේ ප්‍රසිද්ධම සීන් එක You Look Lonely සීන් එකේ ගෑනු ළමයා ඉන්නේ ඇදුන් නැතුව. හැබැයි ඒකෙන් ඉස්මතු කරන්නේ sexual දෙයක් නෙවෙයි. ඒකෙන් පෙන්වන්න try කරන්නේ කොහොමද ලොකු corporations පිරිමියාගේ තනිකම පාවිච්චි කරලා අයිති විදිහට එයාලගෙන් ප්‍රයෝජන ගන්න විදිහ පෙන්වන්න. Again, මට තේරෙනවා fan service scenes anime වල තියෙන්නේ ගොඩක් වෙලාවට you know හැබැයි ආටිස්ටික් විදිහකින් දැක්කොත් එහෙම නිර්වත් බව තියෙන්නේ ඊට වඩා දෙයක් පෙන්වන්න. සාමාන්‍ය මිනිහෙක ලස්සනකම් පෙන්වන්න. divine power එක පෙන්වන්න. vulnerability එක පෙන්වන්න. අහිංසක බව පෙන්වන්න. සහ මේ scene එකේදී පිවිතුරු බව පෙන්වන්න. Denjiගේ Reisගේ අතර තියෙන පිවිතුරු ආදරය පෙන්වන්න. Denji මුළු සීරියස් එක පුරාවටම ගෑන් ළමයි දිහා හැමතිස්සෙම sexual විදිහකින් බලපු කෙනෙක්. මේ වෙලාවේ ආගේ ඉස්සරහා තනිකරම නිර්වත් ගෑන් ළමෙක් දකිද්දිත් එයා sexual විදිහකින් යව දකින්නේ නැහැ. And that says a lot. Same goes to Reise. මේ වෙලාවේ කලින් වගේ එයා බොරුවට එයාට කැමති කියලා පෙන්නනවා නෙවෙයි. මේ වෙලාවේ එයා ඇත්තටම එයාට කැමති වෙන්න ගන්නවා. Hell, ඒකයි යා පස්සේ fireworks scene එකේදී එයාගෙන් අහන්නේ අපි පැනලා යමුද කියලා. මේ scene එකේදී යාලා පෙන්නනවා මේ දෙන්න අතර තියෙන ආදරේ කොච්චර පිවිතුරුද කියලා. And that's just beautiful. හිතන්න මේ වගේ ලස්සන කලාත්මක දෙයක් කොහෙටත් නැතුව පැත්තකට දාන එක මේ ෆිල්ම් එකට මේ සීන් එකට මේක ඩිරෙක්ට් කරපු කෙනාට මේක ලියපු කෙනාට මේක ඇනිමේට් කරපු කෙනාට කොච්චර අගෞරවයක්ද කියලා. මොකද මේ සීන් එක fan service සීන් එකක් නෙවෙයි. This is nudity in art at its most beautiful state. I'll teach you everything. You should let me show you.